ඕන් තව සතියකින් විභාගෙ තියෙන කි. නිදි. දැන් ඉතින් පොත ඔලුවට තියාගත්තාම ඔක්කොම පොතේ තියෙන ටික ඔලුවට යයිනේ මේකේ. අද මම මේකට පොත් වලට වඩා හොඳ වැඩක් කරන්නවා පිටපස්ස. පොත ඔලුවට තියාගෙන කියලා. ඔලුවට යන්නේ නැහැ නේද? ඔලුවට තියාගෙන ඉන්නේ මොකද මේ? ඔලුවට එකක් දෙන්න. ඔලුවට තියාගෙන ඔලුවට තියාගෙන නැගිටපන් ඉතින් කිව්වහම ඇයි අම්මේ මේ කොයි වෙලේත් කෑ ගහන්නේ මම නිදාගෙන හිටියේ නෑ මේක බීපා මොනවද අම්මේ මේ උඹේ අර මේසෙ උඩ තියෙන පොත් සේරම මම මේ බෙන්ඩර් කරා තව බෙන්ඩරේ තියෙනවා බීපා මේ වේතර උඹේ ගොම් මොලේට යයි මේ ටික ඔක්කොම හොඳ නා ගනින් මේක අයියෝ මොනවද අම්මේ ඔයා මේ කරන්නේ උඹ ඔය පොත ඔළුවේ තියාගෙන නිදියාවට ඔය පොතේ තියෙන ඒවා ටික උඹ ඔළුවට යන්නේ නැහනේ. ඒ හින්දා මං ඉතින් මේ ඔක්කොම ටික බෙන්ඩර් කරගෙන ආවා. එතකොටත් උඹ ඔය ගොම්මලේ යයිනේ ටික. ඒ පැලේ හැදුවා නම් හරි වගේ නේද? ඔක්කේ. වැඩ වගේනේ. නංගි. නෑනේ. මේ මල් පැලයක් තිබ්බ මේ හදන්න කියලා බැලුවේ. ආවනම් ගෙට. එන නංගි. මොකෙන් ඉඳ ගන්නකො ඉතින්. ඉතින් අක්කේ මොකද කරන්නේ? කෙල්ලෙන් මේ දවස්වල පාඩම් කරනවද? අනේ මොන පාඩම්ද නංගි? ඔන්න මන් දැක්ක දැනුත් වත්ත පහල ඇවිත් ඉන්නවා. ඕකගේ වැඩේ මේ දවස්වල මේ අපේ මිදුලේ තියෙන වැලි ගැට ගණන් කරන එකනේ. ඒ මොකද අක්කේ? අනේ මන් දන්නේ නෑ නංගියේ මේකි මේ දවස්වල කරන්නෙම උදේ හවස මිදුලේ ඇවිදින එකනේ. ඒකනේ නේද? හෙල? හරියමයි මනේ. අක්කේ මට හදිස්සියකට ගෙදරට යන්න එනවා. මං ආයෙ වෙලාවක එන්නම්කෝ ඈ. හරි නංගියේ. එහෙනම් ගිහිල්ලා එන්න. බා මට කියපන්කෝ උඹේ ඔළුවේ තියෙන්නේ මැටිද නැත්තම් ගොම් පාස්ද කියලා අයියෝ මොකද අම්මේ මේ බෙරිහන් දීගෙන එන්නේ මේ මට මේක කියපන්කෝ උඹ මොකද මේ දෙයියෝ දේවාලයට එනවා වගේ උදේ හවස මේ මිදුලේ විද කරන්නේ උඹට ගොනෙක් වෙන්න දෝනේ මට ඒක කියපන්කෝ උඹට ගොනෙක් වෙන්න දෝනේ අපි මේ උඹට මෙච්චර වියදම් කරලා උගන්ලා තිරුම නැහැ නේ උඹට ගොනෙක් වෙන්න ඕනේ අයියෝ මොනවද අම්මා මේ කියවන්නේ මං කොහොම හරි විභාගේ පාස් වෙනවා. ඔයාගේ කට වහගෙන හිටියොත් ඒ ඇති. අනේ ඔව්. උඹට දැන් මේ හැමදේම වෙන්නේ මගේ කට නිසානේ. අනේ ඇත්තට මුන්ට හැමදේම වෙන්නේ මගේ කට නිසා. මගේ කට නැත්තම් මුන් කරගනි. විභාගේ ෆේල්ලා වරෙන්කෝ ගෙද. අනේ මුනේ පණේ ගාගෙන වරෙන්කෝ විභාගේ ෆේල්ලා මං උඹට කියාන කරලා දෙන්න හොඳ වැඩේ. හලෝ. එයි මේ හවසට එද්දී පල්ලතුරු 7යි කැවිලි 7යි බුලත් කොළ 7යි කපුරු 7යි පඳුරු 7යි අරගෙන එනවද? ඒ මොකද? අපේ අර ගෙදර ඉන්න වැසික විභාග ළඟයිනේ. මේකී මේ පොතක් අතින් අල්ලන්නේ නැහැ. දෙයියන්ට පළතුරු වට්ටියක්වත් තියලා අපි මේ කිව්ව මේ විභාග පාස් කරන්න බෑ. ඒ දෙවියන්ට පළතුරු තියන්නේ. දෙවියෝද කියලා පේපරේ බලන්නේ. අනේ මේ විකා නොකර ඉන්නවා ඒ. අනේ හැබැයිට තාත්තයි දුවයි දෙකම එකයි. මේ ගෙදර නෑනේ හැබැයිවට මොලේ තියෙන එකෙක්. මුන් දෙන්නගේ මොළු වල තියෙන මැටි. මේ ගෙදර මොලේ තියෙන එකෙට කිරිනේ මං විතරයි. ඕ
ඔය පෑන් ටික අයින් කරන්න. මෙන්න මේ පෑන තමයි විභාගෙට අරන් යන්න ඕනේ. මේක බම් මම මේ කපු මහත්තයාට කියලා වතුරගෙන ආපු පෑන. කපු මහත්තයා කිව්වා අනිත් පෑන් අරන් යන්න ඕනේ නෑ. මේ පෑන් අරගෙන ගිහිල්ලා ලිව්වා නම් හරි කියලා. ඕකෝ වයින් කරන්න. ෂේ මේවා ඕනේ නෑ. මේවා අරන් යන්න එපා කිව්වා කපු මහත්තයා. මේ පෑන මේකේ දාගෙන යන්න. මේ පෑන දාගෙන ගියාම විභාගේ පාස් තමයි. අම්මෝ දැන් හරි කපු මහත්තයාට පින් සිද්ධ වෙන්න කෙල්ල දැන් ඉතින් විභාගේ පාස් තමයි. අඩේ මේක වෙන්නේ නැහැ. අම්මා මගේ රත්තරන් එනවද? කොහොමද? ලිව්වා නේද පේපරේ සුපිරියට? මං කිව්වා නේති අපේ කපු මහත්තයා වැඩක් කරොත් කිරි ගහට එන්න වගේ ඈ. නෝනේ මේ නෝනේ දුව විභාගෙට ගියේ නෑ නේද? මොකද කපු මහත්තයෝ මේ හති දාගෙන දුවගෙන එන්නේ? ඕනේ දුවට දීලා තියෙන්නේ වැරදි පෑන. මේ තියෙන්නේ හරි පෑන. මොකක්? මේම් පේපරේ ඔයාලටත් ලස්සන FB post, class post, YouTube thumbnail ඇතුළු ඕනෑම ඩිසයින් එකක් අවශ්‍ය විදියට කර ගැනීමට අදම කවිෂා net mini design අමතන්න.